අපි හැමෝගෙම ශරීරයේ ඉන්නවා ගොඩක් වෙලාවට අපි නොසලකා හරින ඒත් නිහඬවම ලොකු වැඩ කොටසක් කරන වීරයෙක්. ඒ තමයි අක්මාව. හැබැයි එයාට ප්‍රශ්නයක් ආවම ඒක අපිට කියන්නේ ගොඩක් නිහඬව. ඉතින් අද අපි බලමු අපේ ශරීරය හරහා අක්මාව අපිට එවන ඒ අනතුරු ඇඟවීමේ සංඥා මොනවද කියලා. හරි. අද කතාවේ දල සැකස්ම මෙහෙමයි. මුලින්ම අපි මේ නිහඬ වීරයා ගැන ටිකක් දැනගමු. ඊට පස්සේ එළියට පේන ලකුණු සහ ඇඟ ඇතුලෙන් දැනෙන ලකුණු ගැන කතා කරමු. ඒ දේවල් වලට හේතුව මොනවද කියලාත් බලලා අවසානයේද මේ තත්වෙන් ගොඩ එන්න තියෙන මාර්ගය ගැනත් කතා කරමු. අපි අක්මාව දිහා බලන්න ඕනේ නිකන්ම අවයවයක් විදිහට නෙවෙයි. හිතන්නකෝ ඒක හරියට අපේ ඇඟේ ඇතුලේ ඉන්න දවසේ පැය 24ම වැඩ කරන කවදාවත් නිවාඩු නොගන්න සුපිරි කළමනාකරුවෙක් වගේ කියලා. බලන්නකෝ මෙයා කරන වැඩ ටික අපි කන දේවල් වලින් විෂයින් කරනවා, ලේ පිරිසිදු කරනවා, මේදිය දිරවන්න ඕන කරන පිට හදනවා, ඒ වගේම ඇඟට ඕන ශක්තිය කළමනාකරණය කරනවා. මේ හැමදේම නොනවත්වාම සිද්ධ වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙයාට කරදරයක් වුණාම ඒකේ ලකුණු මුලදීම අපිට නොපෙනී යන්න පුරුවන් වීමයි. හරි. එලෙනම අපි දැන් බලමු ප්‍රශ්නයක් තියෙනවා කියලා අපේ ඇස් දෙකටම පේන්න ගත්තම ඒ සංඥා මොනවද කියලා. මේ තමයි මුලින්ම අවධානය යොමු කළ යුතු ගොඩක් වෙලාවට බරපතලම දෘශ්‍යමාන ලක්ෂණය. සම සහ ඇස් කහපැහැ ගැනීම. අපි සෙංගමාලිය කියලාත් කියන මේ තත්ත්වයේදී ඇස්වල සුදු පාට කොටසයි සමයි පැහැදිලිවම කහ පාටකට හැරෙනවා. අයි මෙහෙම වෙන්නේ. අපේ ඇඟේ තියෙනවා බිලිරුබින් කියලා කහ පාට ද්‍රව්‍යයක්. නිරෝගී අක්මාවක් මේක ශරීරයෙන් හරියට අයින් කරලා දානවා. ඒත් අක්මාවට ප්‍රශ්නයක් ආවම ඒ වැඩේ කරගන්න බැරි වෙනවා. එතකොට මේ බිලිරුබින් ඇඟේ එකතු වෙලා තමයි මේ කහ පාට එළියට පේන්නේ. මේක නම් කවදාවත් සුළුවෙන් තකන්න හොඳ නැති වහාම වෛද්‍ය අවධානය ඕන කරන ලකුණක්. හොඳයි. දෙවණීට තියෙන අපේ ඇස් දෙකටම දකින්න පුළුවන් වෙනස තමයි මේ. මුත්‍රා සහ මල පහවල පාට වෙනස් වීම. අක්මාවේ පිට ගලන එකේ ප්‍රශ්නයක් ආවම මේ වගේ පැහැදිලි පාට වෙනස් වීම දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් වෙන්නේ මුත්‍රා තද කහ පාට සමහර වෙලාවට දුඹුරු පාටකට යන එක. ඒ වගේම මල පහ සුදුමෙලි වෙලා හරියට මැටි පාටක් වගේ වෙනවා. එකපාරටම මේ වගේ වෙනසක් දකිනව නම් ඒකත් අක්මාවෙන් එන සංඥාවක් වෙන්න ලොකු ඉඩක් තියෙනවා. හරි. අපි දැන් එළියෙන් පේන ලක්ෂණ වලින් ඇඟ ඇතුලෙන් අපිට දැනෙන දේවල් වලට අවධානය යොමු කරමු. ශරීරයට හොඳට සවන් දෙන්න ඕන වෙලාවක් මේ. ඊළඟට අපි කතා කරන මේ හැඟීම ගොඩක් අයට නිතරම දැනෙන ඒතු බොහෝ විට වැරදියට තේරුම් ගන්න දෙයක්. ඒ තමයි නොනවතී දැනෙන මහන්සිය සහ ශක්තියක් නැති ගතිය. නිතරම නිදිමතයි, කිසිම දෙයක් කරගන්න හිතෙන්නේ නැහැ, අවධානය යොමු කරන්න හරිම අමාරුයි. මේ වගේ හැඟීමක් දිගටම තියෙනව නම් ඒක සරල දෙයක් නෙවෙයි. ගොඩක් අය හිතන්නේ මේ නිකන් ස්ට්‍රෙස් එකට වෙන්නේ නැති කියලා. ඒත් ඇත්ත කතාව ඊට වඩා ගැඹුරුයි. අක්මාවට හරියට විෂ ඉවත් කරන්න බැරි වුණාම ඒ විෂ ශරීරේ එකතු වෙලා තමයි අපේ ශක්ති මට්ටම පහළටම දාන්නේ. හතරවෙනි කාරණය උදරයේ දැනෙන අපහසුතාවයන් එක්ක සම්බන්ධ තවත් බරපතල ලක්ෂණයක්. මේකට කියන්නේ ඇසයිටිස් කියලා. සරලවම කිව්වොත් බඩට වතුර පිරෙන එක. අක්මාවේ දීර්ඝකාලීන ප්‍රශ්න නිසා උදරයේ තරල එකතු වෙන පටන් ගන්නවා. එතකොට බඩ අසාමාන්‍ය විදිහට ඉදිමෙනවා, පොඩ්ඩක් කෑවත් බඩ පිරුණා වගේ දැනෙනවා. ඒ වගේම නිතරම අපහසුතාවයක් දැනෙනවා. මෙතනදී තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි ඇසයිටිස් තත්ත්වයක් ඇති වෙනවා කියන්නේ අක්මාවට වෙලා තියෙන හානිය දැනටමත් බරපතල මට්ටමකට ඇවිල්ලා කියන එක. ඉතින් මේකත් හරිම වැදගත් අනුතුරු ඇඟවීමක්. අවසාන වශයෙන් වේදනාව සහ ආහාර රුචිය සම්බන්ධ මේ වෙනස්කම් ගැනත් අවධානයෙන් ඉන්න එක ගොඩක් වැදගත්. උදරයේ දකුණු පැත්තට වෙන්න හිර වෙනවා වගේ වේදනාවක් දැනෙන එක, කැමට කිසිම රුචියක් නැතිව යන එක, ඒ වගේම නිතරම ඔක්කාර ගතියක් හෝ වමනේ කරන්න වගේ යන එක, මේවා අක්මාව ඉදිමිලා හෝ ප්‍රදාහයට ලක් වෙලා කියන එකේ ලක්ෂණ වෙන්න පුළුවන්. හරි. අපි දැන් ලක්ෂණ මොනවද කියලා දන්නවා. ඉතින් ඊළඟ ප්‍රශ්නේ තමයි ඇයි මෙහෙම වෙන්නේ? කවුද මේකට වග කියන්න ඕන ප්‍රධාන වැරදිකරුවෝ? ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. අධික මත්පැන් භාවිතය, සීනි සහ තෙල් අධික ආහාර, ෆැටි ලිවර් කියන තත්වය, සමහර ඖෂධ වර්ග දිගුකාලීනව වැරදියට පාවිච්චි කිරීම සහ කිසිම ව්‍යායාමයක් නැති උදාසීන ජීවන රටාව. මේ පුරුදු නිසා අක්මාවට ලොකු පීඩනයක් එල්ල වෙලා කාලයත් එක්ක බරපතල හානි වෙන්න පුළුවන්. හැබැයි මේ හැමදේම ඇහුවා කියලා බලාපොරොත්තු නැති කරගන්න එපා. හොඳම දේ තමයි මේ තත්පෙන් ගොඩ එන්නත් අක්මාව ආරක්ෂා කරගන්නත් ක්‍රම තියෙනවා. අපි දැන් බලමු මොනවද කියලා. මෙන්න අක්මාවේ සෞඛ්‍යය සඳහා සරල ඒත් ඊටාම වැදගත් පියවර 4ක සැලැස්මක්. පළවෙනුව සෞඛ්‍ය සම්පන්න සමබර ආහාර වේලක්. දෙවෙනුව සීනි සහ මත්පැන් භාවිතය පාලනය කිරීම.
තුන්වෙනුව දිනපතා ව්‍යායාම පුරුද්දක් ඇති කර ගැනීම. හතරවෙනි සහ වැදගත්ම දේ නිතර වෛද්‍ය පරීක්ෂණ කරගන්න එක. කලින් කියපු ලක්ෂණ දිගටම තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ගන්න. අවසාන වශයෙන් මේ බලවත් සහ බලාපොරොත්තු දනවන පණිවිඩ මතක තියාගන්න. අක්මාව කියන්නේ හානි වුණත් මුල් අවධියේදී Tamanවම සුව කරගන්න පුළුවන්කමක් තියෙන අපූර්ව අවයවයක්. ඉතින් ඒකෙන් කියවෙන්නේ මොකක්ද? ඉක්මනින් ක්‍රියාත්මක වීම තමයි අක්මාවේ නිරෝගීකමට තියෙන හොඳම යතුර කියන එක.